ඔයාලා අදත් එකතු වෙන්නේ Geekbrain YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකක් එක්ක. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ 2025 A level exam එකට කොහොමද අපි online admission apply කරන්න කියන එක. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම ඔයාලා විශේෂයෙන්ම 2025 A level කරන කෙනෙක් නම් අපේ Telegram channel එකට description එකේ තියෙන link එකෙන් join වෙන්න. අපි යමු වීඩියෝ එකට. ඔයාලා 2025 A level exam එකට online admission එක apply කරන්න හිතන් ඉන්නවනම් එහෙම නැත්නම් private applicant කෙනෙක් විදියට apply කරන්න හිතන් ඉන්නවනම් ඔයාලට 2025 ජූලි මාසේ 26 වෙනිදා ඉඳන් 2025 ජූලි මාසේ 21 වෙනිදා වෙනකන් apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන මේ method එකෙන් apply කරන්නේ private applicant ලා විතරයි. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඉස්කෝලේ අත්සීන් සහතිකය අරගෙන එහෙම නැත්නම් leaving certificate එක අරගෙන තියෙන්න ඕන. මේ විදිහට ප්‍රයිවට් ඇප්ලයි කරන්න කලින් එහෙම නැත්නම් ඔයා කරන්නේ නීති විරෝධී වැඩක්. ඒ වගේම ඔයා ඉස්කෝලෙන් ඇප්ලයි කරන්න ගිහිල්ලා ඔයාට 180 පැමිණීම නැතුව හරි වෙන මොකක් හරි රීසන් එකක් හින්දා හරි ඔයාට ඉස්කෝලෙන් ඇප්ලයි කරන්න නොදුන්නොත් ඒත් ඔයාට පුළුවන් ඉස්කෝලේ අත්සීන් සහතිකය අරගෙන ප්‍රයිවට් ඇප්ලයි කරන්න. මේ විදිහට ඔයාට පුළුවන් ප්‍රයිවට් ඇප්ලයි කරන්න. ඒ වගේම මතක තියාගන්න ඕන ඔයාට ඉස්කෝලෙන් වගේම ප්‍රයිවට් දෙවිදියටම ඇප්ලයි කරන්න බෑ. එක ඇප්ලිකේෂන් එකයි ඔයාට දාන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා මේ විදිහට online apply කරන්න කලින් ඔයාගාව ඔයාගේ ID එක තියෙනවනේ. මොකද අපේ ID number එක මේකෙදි ඇතුළත් කරන්න තියෙනවා. ඔයාගාව ID එක නැත්නම් ඔයාට one day service එකෙන් ID එක හදාගන්න පුළුවන්. one day service එකෙන් කොහොමද ID එක හදාගන්නේ කියලා මම වීඩියෝ එකක් දාලා තිනවා. ඒක මම description එකේ add කරන්නම්. ඒ වගේම ඔයාලා මේ විදිහට online apply කරයින් පස්සේ ඔයාට admission එක post එකේ ඔයාගේ ගෙදරටම එනවා. මේ විදිහට apply කරයින් පස්සේ ඔයාගේ admission එක ආවෙ නැතොත් හරි එහෙම නැත්නම් ඔයා ඇප්ලයි කරපු සබ්ජෙක්ට් එකක් පස්සේ වෙනස් කරන්න ඕන නම් හරි එහෙම නැත්නම් ඔයාගේ නමේ වැරද්දක් එහෙම නැත්නම් ඔයාගේ ජෙන්ඩර් එකේ මීඩියම් එකේ වැරද්දක් එහෙම නැත්නම් ඔයාගේ එක්සෑම් හෝල් එක වෙනස් කරන්න ඕන නම් මේ විදිහට ඇඩ්මිෂන් ආවට පස්සේ දවස් 7ක් දෙනවා ඔයාට ඒකෙදි ඔන්ලයින් ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ දේවල් කරන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන්ම මම වීඩියෝස් දාන අපේ YouTube channel එකේ. ඒකින්ද විශේෂයෙන්ම 2025 ලෙවල් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ Telegram channel එකත් එක්ක join වෙලා ඉන්න. අපි බලමු කොහොමද online apply කරන්න කියන එක. මේකෙදි ඔයාලා මුලින්ම කරන්න ඕන donets.lk කියලා Google එකේ search කරලා exam department එකේ site එකට යන්න ඕන. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට site එක උඩ click කරලා පස්සේ ඔයා මේ වගේ page එකකට redirect වෙවි. මේ page එකේ වම් පැත්තේ ඉඳන් 4 වෙනියට තියෙන exam information කියන slot එක උඩ click කරලා පස්සේ ඔයා ආයිත් මේ වගේ page එකකට එවි. ඔයා මේ වෙනකොට account එකක් හදලා නැත්නම් ඔයා මේකේ register වෙන්න ඕන. ඔයා කලින් private apply කරලා තියෙනම් හරි එහෙම නැත්නම් ඔයා recorrection දාලා තියෙනම් හරි ඔයා account එකක් හදලා ඇති. එහෙම නැති කෙනෙක් නම් ඔයා මෙතන ඔයාගේ details දාලා register වෙන්න ඕන. ඒකෙදි ඔයාගේ mobile number දාද්දි ඔයා මතක තියාගන්න ඕන මේ mobile number එක ඔයාගේ මේකක් දානවා නම් හොඳයි active එකක්. මොකද exam result ආවට පස්සේ ඔයාට recorrection දාද්දිත් මේකට log වෙන්න ඕන. ඒ වගේම private අය apply කරනවා නම් ඒකෙදිත් ඔයාට log වෙන්න ඕන. එතකොට number එක deactivate වෙලා තිබ්බොත් ඔයාට ඒකට number එක change කරගන්න custom support එක contact කරගන්න වෙනවා. මේ විදිහට details ටික add කරලා register now කියන එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ mobile number එකට pin එකක් එවි. ඒ OTP එක මෙතෙන්ට add කරලා පස්සේ ඔයාට කෙලින්ම account එකට log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ වෙනකොටත් account එකක් හදලා තියෙනම් ඔයාට පුළුවන් ඔයාගේ NIC number එක add කරලා account එකට log වෙන්න. ඔයා මේ වෙනකොටත් account එකක් හදලා තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් කෙලින්ම login ගිහිල්ලා NIC number එක add කරලා ඒකේ තියෙන OTP එකත් add කරලා log වෙන්න. ඒ වගේම ඔයා registration open කරපු ගමන් මේ විදිහට log වෙන්න ගියොත් සමහර වෙලාවට OTP එක එන්නේ නැති වෙන්න පුළුවන් load එක වැඩි හින්දා. එහෙම වුණොත් ඔයාට දවස් කිහිපයකට පස්සේ මේ විදිහට log වෙන්න try කරන්න පුළුවන්. මේ විදිහට ඔයාට එන OTP number එකත් මෙතෙන්ට add කරලා ඔයා ඒක submit කරලා පස්සේ ඔයාලට පුළුවන් log වෙන්න. ඊට පස්සේ ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට 2025 level exam එකට admission apply කරන එකට තියෙන introduction ඒ button එක උඩ click කරලා මෙතනදී ඔයාට instructions වලට අදාළ PDF ඒ වගේ videos බලා ගන්න පුළුවන්. එතනින් පස්සේ next කියන එක උඩ click කරන්න ඕන. ඊට පස්සේ load වෙන form එකේ ඔයාගේ NIC එකත් mobile number එකත් auto fill වෙලා එනවා.
ඊට පස්සේ ඔයාගේ ටයිටල් එක සිලෙක්ට් කරන්න තියෙනවා මිස්ටර්ද මිසස්ද එහෙම නැත්නම් වෙනත් කැටගරියක්ද කියලා. ඊට පස්සේ ඔයාගේ ෆුල් නේම් එක බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන විදියට මේ එක්සැම්පල් එකේ පෙන්නලා තියෙන විදියට කැපිටල් බ්ලොක් ලෙටර්ස් වලින් ඇඩ් කරන්න ඕන. ඒක හරියටම ඇඩ් කරන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ඇඩ්මිෂන් එකේ නේම් එක විදියට එන්නේ. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ජෙන්ඩර් එකත් ඔයාගේ මේල් එකත් මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එක ඔටෝ ෆිල් වෙලා තිනවා. ඒ වගේම ඔයාගේ ලෑන්ඩ්ලයින් නම්බර් එකක් තියෙනම් ඇඩ් කරන්න පුළුවන්. නැත්නම් ඇඩ් නොකරත් ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක හරියටම දාන්න ඕන. මොකද මේ ඇඩ්‍රස් එකට තමයි ඔයාගේ ඇඩ්මිෂන් එක පෝස්ට් කරලා එවන්නේ. ඒකින්ද ඇඩ්‍රස් එක හරියටම කැපිටල් බ්ලොක් ලෙටර්ස් වලින් මේ එක්සැම්පල් එකේ තියෙන විදියට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ ඔයා ඇඩ්‍රස් එකට අදාළ ටවුන් එක ඇඩ් කරන්න ඕන. ටවුන් එක ඇඩ් කරලා next කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයා මේ වගේ page එකකට එනවා. මේකෙදි බලන්නේ ඔයාගේ exam hall එක private apply කරනවා නම් මොන district එකටද එන්නේ කියන එක. ඒ කියන්නේ මේකෙදි ඔයා select කරන area එක අනුව තමයි ගොඩක් වෙලාවට ඒ district එක එන්නේ. ඒ කියන්නේ exam hall එක එන්නේ. එහෙම නැතුව මේකෙදි district එක select කර කියලා ඒ district එකෙන් නෙමෙයි ඔයා A level exam එකේදී university යනකොට සලකන්නේ. සමහර වෙලාවට මේ district එකෙන්ම ඔයාගේ රෑන්ක් එක හැදුනත් යුනිවර්සිටි යනකොට වෙනම රූල් එකකට අනුව තමයි ඔයාව සිලෙක්ට් කරගන්නේ. රූල් එක ගැන ඔයාලට සරලව කිව්වොත් A level exam එක ලියන්න කලින් අවසාන අවුරුදු 3 ඔයාගේ පාසල් වල තොරතුරුත් ඒ වගේම ස්ථිර පදිංචියේ තොරතුරු සලකලා තමයි ඔයාගේ යුනිවර්සිටි යන දිස්ත්‍රික්ක සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ මේ විදියට ඔයාගේ දිස්ත්‍රික්කේ ටවුන් එකත් ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ මේ ඇටෙම්ප්ට් එක ඇඩ් කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේකේදී ඔයාලට ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් කියන එක ඇඩ් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා ෆස්ට් ෂයි එක මීට කලින් ඇඩ්මිෂන් දාලා ඒක ලිව්වේ නැත්නම් එහෙම නැත්නම් ඒක ස්කිප් කරනම් තවමත් තියෙනවා වගේ ෆස්ට් ෂයි එක. ඒ කියන්නේ ඔයා මොකක් හරි ෂයි එකක් ස්කිප් කරනම් ඒ ෂයි එක ඉතුරු වෙන බව ඔයාට මතක ඇති. මම මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා සම්පූර්ණ රූල්ස්. ඔයා ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඔයාට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකේ ඒකත් බලන්න. මෙන්න මේ විදියට ඔයා මේ ඇටෙම්ප්ට් එක දාද්දි හරි විදියටම ඇටෙම්ප්ට් එක දාන්න. මොකද ෆස්ට් ෂයි 3න් විතරයි ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලදී ඔයාව සිලෙක්ට් කරගන්නේ. ප්‍රයිවට් යුනිවර්සිටිස් වලදී ගොඩක් එහෙමයි. එහෙම නැති සමහර යුනිවර්සිටිස් කීපයක් තියෙනවා. ඒ අරින්න ෆස්ට් ෂයි 3 විතරයි සලකන්නේ. ඊට පස්සේ ඇටෙම්ප්ට් එක ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ එයාලා අහනවා ඔයාලගේ මොකක් හරි ස්පෙෂල් රික්වෙස්ට් එකක් තියෙද අවශ්‍යතාවයක් තියෙද? එහෙම නැත්නම් නෝ දාන්න ඕනේ. එහෙම තියෙනම් yes දාන්න ඕනේ. ඒක දාලා next දෙන්න ඕන. ඊට පස්සේ ඔයාගේ සබ්ජෙක්ට් ටික මීඩියම් ටික ඇඩ් කරන්න ඕන. මේකෙදි සැලකිල්ලෙන් ඇඩ් කරන්න ඕන. මේකෙදි මුලින්ම preferred language එක එහෙම නැත්නම් medium එක, ඒ කියන්නේ මූලික භාෂාව ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට subject wise ඇඩ් කරලා ඒකට අදාළ medium එක වෙන වෙනම ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට කැමති නම් exam paper එකට අනුව medium එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි subject ඇඩ් කරද්දී හරිම subject ඇඩ් කරන්න ඕන. එක්සාම්පල් එකක් විදියට කම්බයින්ඩ් මැත්ස් තියෙනවා, මැතමැටික්ස් තියෙනවා, මේ විදිහේ සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා. වගේ හරිම සබ්ජෙක්ට් එක ඇඩ් කරලා බලන්න සිලෙක්ට් වෙන සබ්ජෙක්ට් කැටගරි එක මොකක්ද කියන එක. සබ්ජෙක්ට් කැටගරි එක හරියටම සිලෙක්ට් වෙනවා. එහෙම නැත්නම් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක හරියටම මෙතන සිලෙක්ට් වෙනවද කියලා බලන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා මේන් සබ්ජෙක්ට් 3 විතරක් සිලෙක්ට් කරොත් ඒකට අදාළව ඔයාට පේමන්ට් එක කරන්න වෙන රුපියල් 250යි. ඒ වගේම ඔයා කොමන් ජෙනරල් ටෙස්ට් එකත් ඒ වගේම ජෙනරල් ඉංග්‍රීසි උත් ඇඩ් කරොත් ඔයාට ෆුල් පේමන්ට් එක විදියට 400ක් ගෙවන්න ඕන. ඊට අමතරව මීට කලින් ෂයි එක මේ සබ්ජෙක්ට් දෙක කරලා තිනම් ඒ වගේම පාස් නම්, ඒ කියන්නේ විශේෂයෙන්ම යුනිවර්සිටි යනවා නම් ඔයාගේ ඉංග්‍රීසි සලකන්නේ නැහැ. ඔයා කොමන් ටෙස්ට් එක ලකුණු 30ට වඩා වැඩි නම් ඒකෙදි ඔයාට ගැටලුවක් නැහැ, යන්න පුළුවන්. මීට කලින් ෂයි එකකදී ඔයාට කොමන් ටෙස්ට් එක ලකුණු 30ට වඩා වැඩි නම් ඔයා මේ එක්සෑම් එකට පෙනී නොහිටිය කෙනෙක් ගැටලුවක් නැහැ. ඔයාට ඒ කලින් ෂයි එකේ රිසල්ට් එක අනුව කොමන් ටෙස්ට් එකේ ඔයාට යුනිවර්සිටි යන්න සුදුසුකම් ලබනවා. හැබැයි ඔයාට කැමති නම් ඒ කියන්නේ එකම රිසල්ට් ෂීට් එකකට ගන්න ඕන නම් ඔයාට මේ පාරත් සබ්ජෙක්ට් ඔක්කොම දාලා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ විදිහට හරියට ඇප්ලයි කරලා ඊට පස්සේ සබ්මිට් කියන එකට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ පේමන්ට් කරන page එකට තමයි එන්නේ. ඒ වගේම මේ page එකට ආවට පස්සේ ඔයාගේ details ටික ඔක්කොම හරිද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඒවයිත් edit කරන්න. ඔයා දාපු සබ්ජෙක්ට් ඒ වගේ medium ඔක්කොම හරියටම ඔයා දාපුම ඒවද කියලා බලන්න. ඊට පස්සේ ඔයාගේ details ටිකත් හරියටම ගැලපෙනවද කියලා බලලා ඊට පස්සේ ඔයා payment එක කරන්න ඕන. ඔයාට main method දෙකක් තියෙනවා. credit card එකෙන් පුළුවන්, එහෙම නැත්නම් postal method එකෙන් පුළුවන්. අපි මුලින්ම credit card එකෙන් කරන විදිය බලමු. ඔයා credit card option එක උඩ click කරලා ඔයා මේ විදියට page එකකට load වෙයි. ඒකෙදි ඔයාගේ credit card details ටික add කරලා pay now කියන එක click කරලා පස්සේ ඔයාගේ payment එක complete කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි option එක විදියට ඔයාට පුළුවන්
පෝස්ටල් මෙතඩ් එකකට ගිහිල්ලා ඒ පෝස්ටල් මෙතඩ් එකේදී ඔයාට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක පෝස්ට් ඔෆිස් එකකට දීලා පේමන්ට් එක කරලා පස්සේ ඔයාට SMS එකේ තියෙන ලින්ක් එකෙන් හරි එහෙම නැත්නම් ඔයාට පුළුවන් කෙලින්ම වෙබ්සයිට් එකට ඇවිල්ලා හරි ඔයාට පේමන්ට් එක කරන්න. හැබැයි මේකෙදි ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා නම් ඔයාට ලේසි. මේකෙදි ඔයාගේම ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා මේ මෙතඩ් එකෙන් මොකකින් හරි ඔයා පේමන්ට් එක කරට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ පේමන්ට් එක අප්‍රූව් වෙලා තිනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ විදිහට පේජ් එකේ උඩම තියෙන PDF එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේක තමයි ඔයාට කන්ෆර්ම් කරන්න තියෙන එකම රිසිප්ට් එක. ඔයා පේමන්ට් කරා කියන එකට මේ PDF එක ඔයා ගාව තියාගන්න ඕන. මේ විදිහට 2025 A level exam එකේ ඇඩ්මිෂන් එක ඔන්ලයින් ඇප්ලයි කරලා ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි 2025 A level exam එකේ ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එක දාන්නේ. ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට ඇඩ් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් අපේ Telegram channel එකට join වෙලා නැත්නම් join වෙන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. අපි WhatsApp වලින් ඒ වගේම Instagram TikTok වලින් follow කරන්න. අපි අලුත් වීඩියෝ එකදී හම්බ වෙමු. Thank you.